මොකද කරන්න උඹ? ඇයි. බයි බයි. හෙලෝ කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අපේ channel එක කොහොම හරි සෑහෙන කල් කියන්නේ අවුරුද්දක් විතර වීඩියෝ දැම්මේ නැහැ. ඉතින් ඔන්න අද වීඩියෝ එකක් ගෙනාවා. සුපිරියක් වෙයි සමහර විට බලමු කොල්ලෝ ටිකක් එනවා කිව්වා දැන්. මම ආවා උන්ට කලින් ආවා බත් ටිකක් තිබ්බ ගන්න ඒ ටිකත් අරගෙන මම ආවා පොට් එකට. අපි ආවේ මචං ආන්ගර පියානේ කේල් ගස් වර්ගයක් තියෙනවා ආන්ගර දිගට. අන්න එතනින් ඔය මැදින් තමයි එන්නේ තියෙන්නේ මේකට හරිද? ඒ කියන්නේ දැන් සම්පූර්ණ කැලෑ වෙලා තියෙන්නේ. සම්පූර්ණ කැලෑ වෙලා වැහිලා තියෙන්නේ. කියන්නේ එන පාරවත් පේන්නේ නැහැ හරියට. මම අපේ කට්ටිය එද්දි ඔයාලට එතනින් පෙන්නන්නම් එන වීඩියෝ එක. ඒ වගේ දැනක් හම්බෙනවා. එනවාර අපි ඉන්න තැනට මෙතනින් හොම් පොඩ්ඩක් ඇතුළට යන්න ඕනේ. ඉතින් පෙන්නන්න වීඩියෝ එක. මේ වගේ දඩි ගහක් හම්බෙනවා. නවත්තන්න. මේ වගේ ගහක් එහෙම හම්බෙනවා. ඉතින් එතනින් ගියාට පස්සේ ඔයාලට දැන් වතුර නැහැ මේ වෙන වතුර හිදිලා තියෙන්නේ හරිද? ඔන්න හොම්මම ඉස්සරහ බැලුවාම සුපිරි වෙලක් එක්ක පේනවා යාන් ඈතින් කඩු යායක් තියෙනවා පේනවද? ඒ මොකද්ද කන්ද කියලා මට හරියට මතක නැහැ. කඩු කොහොම හරි 1යි 2යි දෙකක් වගේ සෙට් වෙනවා. අපිට පේන්නේ 2යි 3ක් වගේ තියෙන අරහෙනුත් තියෙන කම්මඩ පේන්නේ. ලාවට වගේ පේන්නේ. ඉතින් ඕන් කඩු යාය මම හිතන්නේ එකම කන්ද තියෙන්නේ ඔය අර පල්මට වගේ ඇවිල්ලා ආයි යන්න. ඉතින් අන්න ඕක තමයි view එක. ඔන්න ඉතින් ඊට පස්සේ අපි එතනට ගිහලා ඉවරලා එතන තිබ්බ තවත් ලස්සනම තැනකට මෙන්න මේ විදිහට අපේ කට්ටිය එනකන් අපි දෙන්නත් එක්කම ගියා. ඉතින් මෙතන පන්සලක් තියෙන්නේ. මෙතන කොහොම හරි මේ කියන අමුතුම ලස්සනක් තියෙන. කියන්නේ හවසට මෙතෙන්ට කට්ටියට ඇවිල්ලා බුදුන් ඇදලා පහන තියන මල් පූජා කරලා එහෙම යන්න හදපු තැනක්. ඉතින් එන්නේ විදිහේ ලස්සනම තැනකට තමයි දැන් යන්නේ. ඔයාලා ඉතින් වීඩියෝ එක බලන්න. ඔයාලටම තේරෙයි ඉතින් මේ තැන මොන වගේ ලස්සනක්ද කියලා. කියන්නේ ඔය පන්සල තියෙන්නේ. නිකන් කට්ටිය බුදුන් වදින්න ඉන්න තැනක් මං හිතන්නේ. නේ බා? ඔව්. ඒතර තමයි කට්ටිය ඉන්නේ. මේ හදත් යනිකට විදිහටම තියෙන අපේ වතුර පාර. විලත් එක්කම යන්න තියෙන්නේ. ඔයාලට එතනත් ලස්සන ෂොට් එකක් තියෙනවා වීඩියෝ එකක් කියලා. ඒ ෂර්ට් එක දාගෙන. මම හරිනේ බලන්න. ඉතින් ඔය තියෙන්නේ පන්සල ඉස්සර ගලවලා සෙට් ගලම. පන්සලක් කොහෙ මෙතන වාඩි වෙන්න වගේ දැනක් හදලා තියෙනවා. එහා පැත්තෙන් තැනිකට් එක යන්නේ නේද? ඒ වටේම තියෙන අනිකට් එකයි වෙලයි. වටේට තියෙන අනිකට් එක. කඳුලි එනවා පිටිපිටින් තියෙන කට්ටිය ඇවිල්ලා මල්ලේම තියලා ගිහිල්ලා තියෙනවා. ආ පැත්තෙන් පිට තියෙනවා.
වතුර අඩුයි සෑහෙන වතුර අඩුයි. යාගත්තින් එල මේක තමයි මෙතන තියෙන්නේ. ඔයාලා මෙතන වීඩියෝ හිටපු තැනට යනවා. අයි කොහොම හරි එතන වැඩ ඉවර කරලා ලස්සන වීඩියෝ එකක් වෙයි බලන්න අන්තිම වෙනකන්. අරුන් ටිකත් ඇවිල්ලා මම හිතන්නේ ඔයාලට පෙන්වන්න ඕනේ එන පාර. ඊ අද්දි අන්තිමට මේ වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් පොඩි. අපි දැන් ආ හිටපු තැනට යනවා එතන බන්ට් ගාවට. යන පාරත් මාර ලස්සනයි. මෙතන බෙලක් ආයිනේ කොහොම හරි බෙලකුයි ඇනිකට් එකයි මැදින් යන්න තියෙන්නේ. අර හු කියනවා කිස්ස වගේ. මං අරුන් ඇවිල්ලා මට පෙන්නු කැමරා ටිකට ෂොට් එක දෙනවා. අපි කැමරා ටික දෙතන තියලා බලන්න මොකද කරන්නේ. කුණු හර්පෙම ඇහි සෑහෙන්න මුන් සෙට් එකකින් ඈ. ඒ කොහොම උඹලා දෙන්නේ මෙතන ඉන්නේ? කොහෙද? ආ. ගන්න කාදර මාදර කියලා. මේක මෙලෝ රහන්නේ නැති එකෙන් මේ. ඉතින් ඔන්න ඔය විදිහට අපේ යාළුවෝ දෙන්නෙක් ආවට පස්සේ අපි මෙතන චුට්ට වෙලාවක් වාඩි වෙලා කතා කර කර හිටියා. ඉතින් අපි මෙතන වාඩිලා මේ විදිහට ඉන්නේ අපේ අනිත් යාළුවෝ දෙන්න එනකම්. ඉතින් ඒ දෙන්නත් ආවට පස්සේ තමයි අපි තවත් ලස්සන තැනකට යන්නේ. ඉතින් ඒ වීඩියෝ එකත් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් චුට්ට වෙලාවක් රැඳිලා ඉන්න. දැන් කොහොම හරි කීනේ වෙන සද්ද ඇහෙන්නේ නැති වෙයි හරියට මේ. මොකද මෙතන සද්ද වැඩි ඔක්කොම වැඩි. ඔන්න පොට් එකට ආවා. ඉන්නවා. ඉතින් ඔන්න පොට් එකට ආවා. මෙතන ඉදනුත් ඔයාලට ලස්සන වීඩියෝ ක්ලිප් එකක් දාන්න. ඉතින් ඔන්න ඔය විදිහට අපි මෙතනට ඇවිල්ලා පැය කහමාරක් විතර මෙන්න මේ වගේ පිස්සු කෙරකලා ටිකක් විකාර කර කර මෙතෙන්ට වෙලා මෙතන තියෙන සුන්දරත්වය විද විදා හිටියා. ඉතින් ඒ
අතරේ අපිට බඩගින්නකුත් ආවා. හෝ දැන් ඉතින් ඔයාලා බලනවා ඇති කොහොමද අපි ආයෙත් උඩට ආවි කියලා. ඉතින් අපි එතන කෑම කන්න හැදුවට එතන තියෙන ගල් මුල් අනම්මනන් එක අපිට එතන කෑම කන්න බැරි වුණා. ඉතින් අන්න ඒ නිසා අපි ආයෙත් උඩට ආවා. අපි දැන් කාලා ඉවර වෙලා ආයි අතනට යනවා පොඩ්ඩක් නාලා ඇලට් එකක් දාලා යන්න. අපි එතන අස් කරා කොහොම හරි කාලා ඉවරලා තිබ්බ විදියට මස් කරලා ආවේ. දැන් කොහමද පල්ලෙහා හිටපු තැනට මහ පොය යනවා. අතවත් තව ඒ දුන්නේ පල්ලෙන් අත හොදනවා එන්නම. අරුන් ටික අතනින් බැස්ස මම මෙතනින් බහැලා යනවා. ඊට පස්සේ view එක දිනනවා. ඒනවත් දන්නේ කරවලයි මේ හරි. प्रमोट करूँ अभी रेड बूस्ट කාලින්ම දීලා මුගේ මේ බීම එක නෑ දැන් බලන් ඉන්නවා. එයාගේ කාඩ් එක කැපිලා තියෙන්නේ දැන් බීම එකේ. බලයි බීමලා කාඩ් එකම කැපිලා තියෙන්නේ මුළු. ඒක මවරු ඈ. කොහොමද? බීම එක දිරිය. බීම එක ප්‍රොමෝට් කරනවා. කාමරේ ආයෙ බා ඔය කරන්න විද්‍යාවක මාරීද කරන්න ඇයි බා එයා අපි නානවනේ දැන් ඔය හරිය තියෙන්නේ ඔය ගාන वीडियो को लाइक कर दान सब्सक्राइब कर दिया अगर सब्सक्राइब करना क्या किल अरे मैं हम पे तो बाहुल